ආදරණීය දයාවන්ත දේවතාත්තේ ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා අද දවස නිසා. මේ මොහොත නිසා ඔබ වහන්සේට ස්තුති. අපක් තුලොපැක් එපැකලබතලබශකලබතරේ. මේ උදාසන කාලය තුලදී එකම පවුලක් හැටියට අපි ඔබ වහන්සේගේ අභිමුඛත්වය තුළ එක්සිත් වෙන්නේ කිසිසේත්ම අහම්බකින් නෙමෙයි. ඔබ වහන්සේ අතාකුත් තුලබක් අතබරේ බශකලබතරේ බසලේ. අපිව තෝරගත්ත නිසායි. මැපකුත් තුලොපැක් ශවකලබතරේ බසලේ. මගේ පියාණෙනි ඔබගේ දරුවන් සියලු දෙනා ඔබ වහන්සේට බාර කරනවා. ඔබගේ දරුවන් කුමන ස්ථානික ඉඳලා මේ දේව මෙහෙය සමග සම්බන්ධ වුණත් දැන් ඔබගේ ලේ ඔවුන් මතට භාසීවා. අතකුතුල පැක රබතලල බෂලි. අපකුතුලෝ කශහිපා අපකුලෝ බතලල බෂලි. මපකුතුල බතරී මපකුතුල බෂකල බතරේ බසලි. ඔගේ පියාණනි මේ දේව මෙහෙය පුරාවටම ඔබ වහන්සේ ක්‍රියා කරන්ට සමස්ත දේව මෙහෙය තුළ සියලුම ගෞරවය මහිමය නමස්කාරය අපක් තුල පැකතරේ බශකල බතරේ බශලි. අපේ සර්ව බලධාරී සර්ව වාසී සර්වඥාන බලවන්ත දෙවියන් වහන්සේටම පමණක් හිමි වේවා. ආමෙන්. හාලෙලූයා. හාලෙලූයා. දෙවියන් වහන්සේ යහපත්. මගේ පියාණනි මේ දේව මෙහෙය තුළ සියලු පරිච්ඡේදයන් අතරේ ඔබ වහන්සේ ක්‍රියා කරට. ඔබ වහන්සේම අපිට කතා කරට. අපකුතුල පැක රබතලල බෂලි. ඔගේ පියාණනි දැන් සියල්ල ඉදිරිය ඔබ වහන්සේට බාරයි. ඔබ වහන්සේම වගේ පෙන්වන්න. අපකුතුල පැක රබතලල බෂලි. යේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන්. ආමෙන් ආමෙන් ආමෙන්. හalleluya. හalleluya. දෙවියන් වහන්සේ යහපත්. සෙනෙහවන්ත මගේ දෙවියන් වහන්සේගේ දරුවනේ මේ මොහොතේ අපි පසුතැවිලි වෙමු. ආමෙන්. පසුතැවෙන්න. ඔබ දෙවියන් වහන්සේට කියන්ට මගේ පියාණනේ මට සමාව දෙන්න. මාව පවිත්‍ර කරන්න. මගේ පියාණනේ මාව සෝදන්න. අපක් තුල පැක රබතලේ බෂලි. මගේ පියාණනේ මාව පවිත්‍ර කරන්න. ඔබ කියන්න පුතේ දෙවියන් වහන්සේට. අපක් තුල බකතරේ බෂකල බතරේ. මෙපිකුතුලෝ පැ අපක් රබතලල බෂලි. මපක් තුරි බකතරේ බෂලි. මගේ පියාණනේ මාව පවිත්‍ර කරන්න. සෙනෙහවන්ත මගේ දෙවියන් වහන්සේගේ දරුවනේ ඔබ මොහොතක් නිහඬව සිට අතරතුර ඔබ දෙවියන් වහන්සේට කියන්න. ස්වාමීනි මගේ අපක් රබතලල බෂලි හදවතේ මගේ ජීවිතේ ඔබ වහන්සේ කැමති නැති දේවල් අයින් කරන්න. මගේ පියාණනේ
මෙන්න මම යටහත් වෙනවා. ඔබ කියන්න පුතේ. මගේ ජීවිතේ වංශද කැමති විදියට හදන්න. හලෙලූයා. ඔබ පවිත්‍ර වෙන්න. හලෙලූයා. හලෙලූයා. මගේ ජීවමාන දෙවියන් වහන්සේ යහපත්. සෙනෙහවන්ත මගේ දෙවියන් වහන්සේගේ දරුවනේ ඔබගේ අවංක පසුතැවිලි වීම තුළ මගේ ජීවමාන දෙවියන් වහන්සේ ඔබට සමාව දී අවසන්. හලෙලූයා. ආමෙන්. අපකුතුලෝ පෙකරබතලබෂුනි. අපි වහන්සේ ගබමුකත්වය තුළ ප්‍රීතියෙන් අපි දෙවියන් වහන්සේට දිය යුතු සියලු ගෞරව මහිම නමස්කාරය දෙමු. ආමෙන්. හලෙලූයා. අපකුතුලෝ මගේ පියාණනේ වහන්සේට ස්තුති වේවා. ස්තුති 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 මගේ පියාණනේ ඔබට ස්තුති. අපි ප්‍රශංසාව තුළින් ගමන් කරමු නමස්කාරයට. හලෙලූයා. හලෙලූයා. මගේ පියාණනේ අපිට දුන්නා පාපයට සමාව නිසා ස්තුති. ඒ පවිත්‍රකමට ස්තුති. මගේ පියාණනේ අපේ මිත්‍රාන්තර ගෙනාවේ ඔබයි. ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති. අපගේ සරණ හා ශක්තිය උනේ ඔබයි. මගේ පියාණනේ ඔබට ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. අතක්ලෝ තිරිබා කලබතරේ බෂලේ මෙපේ තපකරේතුළු බෂකලබතරේ බසලේ. හලෙලූයා. ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමීනි. නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා මහිමය වේවා මහිමය වේවා මහිමය වේවා රාජාති රජදුනේ ස්මාලේ බා තුලද බා කච්චබේ කලබතරේ නමස්කාර වේවා. අපි මේ මොහොතේ අපි අන්‍ය භාෂාවෙන් අපි දෙවියන් වහන්සේට නමස්කාර කරමු. අතකුතුලබකතරේ බෂකලබතරේ. මේ මොහොතේ ඔබ අන්‍ය භාෂාවෙන් ඔබ නමස්කාර කරන්න පුතේ. නමස්කාර කරන්න. අන්‍ය භාෂාවේදී මනාව තිබෙන අය ඔබ නමස්කාර කරන්න දෙවියන් වහන්සේට. හලෙලූයා. ඔබ නමස්කාර කරන්න. අතතුලබකතරේ බෂලබතරේ මෙපකුතුලුපෙකරබතලබෂලේ මහිපා කතලබෂලබෂලේ අතකුතුලුපෙ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  අනිභාෂාවේ ඔබට හැකි පරිමයෙන් ඔබ නමස්කාර කරන්න. ඔබ ආරාධනා කරන්න සුදාත්මයන් වහන්සේට. ආමෙන්. හලෙලූයා. අපලෝ තිරිරි බේකචුලෝ තිරිරි බාකයි කතුලෝ තිරි පාකුතුදු බයිෂයිනි තිරිරිබි මයිතුලෝ බාකතුලෝ පාකුතුදු බයිෂයිකලෝ තිරිරි බබබබබබ පින්දි පීකතේලේ පා ෂේටු තුලෝ බාකතේනේ බයිෂයි තමාපකුලෝතිනි මයිකතුලෝතිකේ මයිකතුලෝතිකේ රිබතුලෝතලේ උෂහිතුලෝතිනි කලෝතිනිම්පා මයිකතුලෝ කත්තෙරිකත්තුට්ටෙත්තෙත්තෙත්තේ බන්දො පැක ෂහිතුලෝති ටිපිකලොබතුරි මයිසිකතුලෝතිකචකොචූලිති පෑ රබතලබ ෂහිතුලෝකිකිතලබතුරිවේ මෙපැකොරබතුලබෂලේ මෙපැකොරබතුලබෂලේ. ඔබ
කෙනෙක් සිටිනවා ඔබ දහවල් කාලේ 3 වතාවක් විතර ඔබ ගැස්සනවා එකපාරටම ඔබ කර ඉන්න වැඩි ඔබ එකපාරට ගැස්සෙනවා ඔබ ඩ්‍රයිව් කරන අවස්ථාවවලදීත් එහෙම තමයි එකපාරටම ගැස්සෙනවා ඔබ ප්‍රවාහන ශාස්ත්‍ර රැකියාවක් කරන්නේ එතකොට ඔබට රැකියාවට ප්‍රශ්න ඇති වෙමින් පවතිනවා පුතේ දෙවියන් වහන්සේ ඔබට කතා කරන්නේ එපාකුතු ලබකතරේ රබෂලි ඔබ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්ට ඔබ සම්පූර්ණ ලෙස නිදහස් වෙන්න මගේ පියාණනි දැන් මේ මොහොතේ ඔබගේ දාසය ආරක්ෂා කරනවා දැන් ඔබගේ දරුවෝ ගැන දැන් ඔබගේ ලේ දැන් ඔහු මත්තට බාසිවා තප්පලෝතල් ලයිෂයි පැකෝ රබතෙඩිබේ මෙපෑ එපකර රබතෙඩිබේ ඔබ තව කෙනෙක් සිටිනවා අපාකෝ රබතල ලබෂල බතෙඩිබසල තුේ ඔබටයි දෙවියන් වහන්සේ කතා කරන්නේ ඔබගේ හොඳම යහළුවා පිරිමි පුද්ගලයෙක් ඔහු නිසා ඔබට ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදු වෙලා තිබෙනවා ඔහු ඔබ ගැන අනවශ්‍ය ආකාරයේ අටැක් රබතල ලබෂල බොහෝ කාරණා හිතේ තියාගෙන ඉන්න ඔබට මේ වර්තමානය තුළ ඔබට ඒක තේරෙනවා නමුත් ඔබ හොඳම යහළුවාගේ තැනින් ඔහුව ඉවත් කරන්න උත්සාහ කළා නමුත් ඔබටත් ඒක කරගන්න බෑ දැන් මේ හොඳම යහළුවාගේ තැනින් ඔහු සම්පූර්ණ අටැක් රබතල ලබෂක ලබතරේ ඔබගේ සහකරුවාගේ තැනට එන්න උත්සාහ කරනවා ඔබ දන්නවා ඔහුගේ ඉතා විශාල වැරදි අඩුපාඩු තුනක් තිබෙනවා කියලා අටැක් ලබතල ලබෂල බතරේ බස මගේ පියාණනි දැන් ඔබගේ තියෙන බාර කරනවා ඇයට විරුද්ධව තිබෙන මේ කාරණාව යේසුගේ නාමයෙන් දැන් මේ මොහොතේ අල්ලලා පාදේවා යේසුස් වහන්සේගේ නාමයෙන් තුේ ඇදහිල්ල වතුර එකක් ගන්න අපාකුල්ලොබතරේ බෂලි මගේ පියාණනි දැන් ඔබගේ දියණියගේ ජීවිතය ඔබ වහන්සේට ගසන්න ඔබගේ නම නිරංජලා ඒකකුල ඔබතලේ ලබෂලයි මගේ පියාණනි දැන් මේ වතුර එක ගැන යාක්ෂා කරනවා දැන් ඔබගේ ලේ මේ මොහොතේ පාසිවා එපාකුතුලෝ පෙකරබතලේ මගේ පියාණනි ඔබ වහන්සේ දැන් බලවත් පුදුමද මහත්වද කරන්න ඔබ තව කෙනෙක් සිටිනවා අපාකුතුලෝ පෙකරබතලේ බිෂ ඔබගේ වම් කකුලේ කවුරු හරි ගහලා වගේ තනින් තන නිල් පාට වෙලා කැඩිලා වගේ ඔබට ලොකු වේදනාවක් තිබෙනවා ලොකු වේදනාවක් තිබෙනවා අපාකුතුල පෙකරබතල ලබෂලි සමහර තැන්වල ඉදිමිලා
නමුත් ඔබටම හිතා ගන්න බෑ ඔබ ඊයේ නෙමෙයි පෙරේද දවසේ ඔබ ස්වප්නයක් දැක්ක මේ විදිහේ කාරණාවක් එතනින් පස්සේ තමයි ඒක ඇතුනේ ඔබට හොඳටම සහතිකයක් තිබෙනවා හොඳටම විශ්වාසයක් තිබෙනවා මේක සිහිනයක් කියලා. නමුත් ඔබගේ කකුල මේ විදිහට අසාමාන්‍ය තත්ත්වයක් තිබෙනවා. දුවේ දෙවියන් වහන්සේ ඔබට කතා කරන්නේ. ඇදහිල්ලෙන් කකුලට අත තියාගන්න. මගේ පියාණනේ දැන් මේ මොහොතේ ප්‍රියාක්ෂා කරනවා. ඔබගේ දියණිය ගැන. ඇයට විරුද්ධව තිබෙන මේ සාතන්ගේ බලපෑම යේසුගේ නාමයෙන් දැන් මේ මොහොතේම අල්ලලා පාදිනවා. tapako robatelemas me pako lotineriba shatotolo peka ribatu duduba me pako tulobakatenebasare mage piyanani ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි තාත්තේ අපිට කතා කරපු නිසා මේ මොහොතේ ඔබගේ දාසය ආරක්ෂා කරනවා ස්වාමිනේ අපිට දේව වචනය තුළින්ද කතා කරන්න. දේවානුභාවයෙන් දුන්නව ශුද්ධ ලියවිල්ල තුළ මගේ පියාණන් අපිට කතා කරන්න. හාලෙලූයා. සුදු මතෙව් 11 වෙනි පරිච්ඡේදය 28 වෙනි පදය. වෙහස වෙන්නා වූ බර උසුලන්නා වූ සියල්ලනි මා වෙතට එන්න මම නුඹලාට සහනය දෙමි. අපක්තුලෝ පැශහිතුලෝ මයිකතුලි මයිකතලේ බශකලබතරේ. හාලෙලූයා. හාලෙලූයා. දෙවියන් වහන්සේ යහපත්. වෙහස වෙන්නා වූ බර උසුලන්නා වූ සියල්ලනි හාලෙලූයා සියල්ලන්ට අවිවෘතව අපේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පැහැදිලිවම ආරාධනා කළා. මා වෙතට එන්න මම නුඹලාට සහනය දෙමි. හාලෙලූයා. දෙවියන් වහන්සේ යහපත්. ඔබ උන්වහන්සේගේ අබමකත්වය තුළ අනිත් දේවල් අතහැරලා මානසික කාරණා අතහැරලා උන්වහන්සේගේ පාද පාමුලට එනවනම් මේ සියලු දේ තුල අංක 1 මගේ ජීවමාන දෙවියන් වහන්සේ තුළ උන්වහන්සේගේ නාමයේ පියා පුත්‍රය ශදාකරණන් වහන්සේ ත්‍රිත්වයේ එකම ජීවමාන දෙවියන් වහන්සේ ගැන විශ්වාස කරනවා නම් ඔබගේ වෙහස අපකරබතල ඔබගේ බර සදාකාලිකවම උසුලන්නට මගේ ජීවමාන දෙවියන් වහන්සේ යහපත්. මෙපැක්ලෝතිරිපේ පැකරබතල අපිට ඔබ වහන්සේ දෙන්නා වූ සදාකාලික ජීවනය තුළ කිසිම වෙහසක් නැහැ. කිසිම බරක් නැහැ. මගේ පියාණන් අනේක වාරයක් ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. හාලෙලූයා. හාලෙලූයා. මගේ පියාණන් ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති තාත් අපිට දේව වචනය තුළින්ද කතා කරපු නිසා. ඒ වගේම මේ මොහොතේ ඔබගේ දාසය ආරක්ෂා කරනවා. ප්‍රශ්න කරදර බාධක අතර හිර වෙලා සිටින අය ගැන යේසුගේ නාමයෙන් දැන් ඔවුන්ව මුදා සම්පූර්ණ ලෙස නිදහස් කරන්න. මගේ පියාණනේ දැන් මේ මොහොතේ ඔබගේ දාසය ආරක්ෂා කරනවා. දැන් ඔබගේ ලේ
බාසිවා. තාතපි ආක්ෂා කරන ආර්ථික ප්‍රශ්න තුළින් හිරවෙලා සිටුනා ගැන යාක්ෂා කරනවා. ඔවුන්ට ස්වාමිනේ පීඩනකාරී තත්ත්වයන්ගෙන් එළියට එන්නට මිදෙන්නට ස්වාමිනේ වහන්සේ ස්වාමිනේ ඔබගේ කරුණාව දෙන්න. අපලෝපා කරබතනදබෂනේ. මගේ පියාණනේ ඔබගේ ලේ පාසේ. තාත්තේ ආර්ථිකව හරි තීරණ ඔබගේ දරුවන් ගනිද්දී ඔවුන් නිදහස් වෙන්න යනවා. එදේ ස්වාමිනේ උන්ට මඟ පෙන්වන්න. මගේ පියාණනේ වගේම රෝගාතුරව සිටින අයකට ආක්ෂා කරනවා. කිසිම රෝගයක් ඔබ වහන්සේට අභියෝගයක් නෙමෙයි. යේසුගේ නාමයෙන් දැන් මේ මොහොතේ රෝගාතුරව සිටමින් ඔබ කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තබන්නව සියලු දෙනා යේසුගේ නාමයෙන් දැන් මේ මොහොතේම ස්වායි අටක් ලැබෙතේ මගේ පියාණනේ වගේම දැන් ඔබගේ දාසය ආක්ෂා කරනවා. කනගාටුවෙන්වත් ඕනෑම නිසාවත් නෙමෙයි. තාත්තගේ රාජ්‍ය වෙනුවෙන් එහි වර්ධනය වෙනුවෙන් මගේ පියාණනේ සතුටු සිතෙන් ස්වාමිනේ යම් කිසි කෙනෙක් තාත්තේ යමක් දුන්නද දෙයිද දෙන්න තීරණය කරයිද ඇදහිල්ලෙන් තීරණයක් ගත්තද ස්වාමිනේ උන්ට ආශිර්වාද කරන්න. මගේ පියාණනේ ඔවුන්ට ඔබ වහන්සේ සිය ගුණෙන් දහස් ගුණෙන් පිරි ඉතිරි යන පිණිස බහුලත්වයෙන් ආශිර්වාද කරන්න. බහුලත්වයෙන් සපයන්න. මගේ පියාණනේ දැන් සියල්ල ඔබ වහන්සේට බාර කරමින් මේ සමස්ත දේමමය ඔබ වහන්සේගේ අභිමුඛත්වය තුළ තබමින් ඔසවන්නේ බාර කරන්නේ කැප කරන්නේ නාසරිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත අතිශුද්ධ උතුම් ධර්මිෂ්ඨ අනර්ග ජීවමාන බලවන්ත නාමයෙන්ය. ආමෙන් ආමෙන් ආමෙන්. මගේ ජීවමාන දෙවිඳුන් ඔබ සියලු දෙනාට බොහෝසේ බහුලත්වයෙන් ආශිර්වාද කරන සේක්වා. ආමෙන්. හලලුයා. යේසු පිහිටයි. thank you Jesus.